හායි යාළුවනේ මම මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මම මගේ පළවෙනි වීඩියෝ එක හැටියට අරන් ආවේ ඔයාලට නෙල්ලි චට්නි හදන වීඩියෝ එකක්. ඉතින් අපි බලමු නෙල්ලි චට්නි හදාගන්න මොනවද අපිට ඕන වෙන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා බැඩුව මිරිස් කුඩු, ලුණු, ගම්මිරිස්, සීනි, නෙල්ලි ඒ වගේම වතුර. අපි දැන් මේ වගේ භාජනයක් අරගෙන නෙල්ලි ටික ඒකට දාගන්නවා. ඊට පස්සේ නෙල්ලි ටික තඹ ගන්න ගානට අපි ඒකට වතුර දාගන්නවා. ඊට පස්සේ අපි මේකට ලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේ විදිහට වහලා මේක ටිකක් වෙලා විනාඩි 15ක් විතර තඹ ගන්න ඕනේ හොඳට තැම්බෙනකන්. මේ විදිහට වතුර නටද්දින් අපි මේක බාලා නෙල්ලි ටික වෙනම භාජනයකට අරගන්නවා. ඊට පස්සේ අපි වෙනම භාජනයක් ලිපේ තියලා මේ විදිහට භාජනය රත් වුණාට පස්සේ සීනි ටික ඒකට දාගන්නවා. සීනි ටික ওই විදිහට දිය වෙගෙන එනවත් එක්කම අපි වතුර කෝප්ප භාගයක් විතර ඒකට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේකට බැදපු මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු එකතු කරගන්නවා. ඊට පස්සේ අපි තම්බගත්ත නෙල්ලි ටිකක් මේකටම එකතු කරගන්නවා. ওই විදිහට. අපි මේක මේ විදිහට තිබෙන මේ වතුර ගතිය සේරම ටික හිදෙනකම්ම ලිපේ තියා ගන්න ඕනි. දැන් නම් අපේ පදම ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේක ලිපෙන් බාගන්න. ඇත්තටම හරිම රසයි මේක. ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම ගෙදරින් හදලා බලන්න. මම තවත් මේ වගේ වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට මේ වීඩියෝ එක වටිනවයි කියලා හිතෙනවා නම් subscribe කරන්න. මේ වීඩියෝ එක බලන ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි.